ඊළඟට අපි කතා කරමු මේකේ දෙවෙනි ගානේ කොටස් තියෙනවා 5ක් තියෙනවා. දෙවෙනි ගානේ සාකච්ඡා කරමු. එතනත් differentiation අවකලනය කරන්න. Differentiate the following function with respect to x. x විශේෂ අවකලනය කරන්න. Right. හතරවෙනි බඩේ. Right. මේකත් අපි දන්නවා dy by dx මේක වැඩි කරා 20යි x අඩු කරා 3යි මේක 6යි x මේක නියතයක් නේ අයි කොහොමද දෙන්නේ අපේ උත්තරය අපිට ලැබෙනවා මේ විදිහේ උත්තරේ. ඒක දෙක කොටස. දෙක කොටස තියෙනවා. දෙක කොටස තියෙනවා මෙහිම y සමානයි 2යි x 5 3යි x ඍණ 1 वर्गे वर्गे මේක uv නේද මේක u මේක v දාගත්තා එතකොට අපි දන්නවනේ මේ දෙක මේවා ගන්න නේද එතකොට අපි u dash v නේද u dash v ඔය විදිහට ගත්තා ඉස්සෙල්ලාම ගත්තා dy by dx u dash කියලා කියන්නේ මේකේ අවකලය නේ u dash කියලා කියන්නේ එතකොට මේකේ අවකලය අපි ඉඳි ගත්තොත් එමේ u dash v plus නේද u v dash මුලින් දියන්න ලියන එක හොඳයි පොඩි අදහසක් කරලා ළමයා දැනන් ඉන්නේ කියන එක Google මේ බලන කෙනාට වටිනවා. ඊට පස්සේ u dash v u dash කියන්නේ 2යි u dash කියන්නේ 2යි v කියලා කියන්නේ 3x මේකේ වර්ගය එකතු කිරීම u කියන්නේ එතකොට 2x plus 5 ඊළඟට ඒකේ තියෙනවා v dash කියලා කියන්නේ v dash එක මම පොඩ්ඩක් පොඩි පැහැදිලි කිරීමක් කරලා කියලා කියන්නේ දන්නවනේ මෙතන ඉන්නේ මෙයානේ v dash කියලා v කියන්නේ මෙයා කවුද v කියලා ගත්තේ කවුද මෙන්න මෙයානේ v කියලා ගත්තේ 3යි x මේක තමයි v කියලා ගත්තේ v dash හොයද්දී අපිට පුළුවන් එක විදිහක් තමයි v කියන්නේ මේක අවකලය ගත්තාම v dash වෙන හොඳේ v කියලා කියන්නේ b මාපුව ලියාගමු මේක වරන් ඉවත් කරා කියනවා 9x වර්ගය ඍණ 6යි x ධන 1 එතකොට v dash කියලා කියන්නේ 18x ඍණ 6 ඒක තමයි v dash කියලා කියන්නේ ඕකම ආයෙ හැදුවොත් එහෙම තව විදියකින් මෙහෙම හදන්නත් පුළුවන් v කියලා කියන්නේ 3x ඍණ 1 v dash කියලා කියන්නේ මේ දෙක මෙතෙන්ට දැම්මා 3x ඍණ 1 බලය අඩු වෙනවා ඇතුලේ තියෙන අවකලයක් තියෙනවනේ මේකෙන් අඩු වෙනවා අර මේකෙන් මෙයා
මෙයා මෙතෙන්ට වෙලා මේ ඇවිල්ලා ෆන්ක්ෂන් එකක් විදියට අවකලනය වෙලා මේ දෙකෙන් එකක් අඩු වෙනවා. දෙක තියෙනවා දෙකෙන් එකක් අඩු වෙනවා. දෙක අඩු කිරීම එක ඇතුලේ අවකලයෙන් වැඩි කරනවා. ඇතුලේ අවකලය කියද 3යි. මේක v dash කියලා කියන්නේ 2 3x ඍණ 1 මෙතන එක බලය වරක් 3. එතකොට v dash කියලා කියන්නේ 6යි 3x ඍණ 1 v dash කියලා කියන්නේ 18x ඍණ 6. අර උත්තරේම අපහු වෙනවා. එතකොට v dash කියලා කියන්නේ 18x ඍණ 6. අපි කියොත් එහෙම අපේ ගානට මෙතන v dash කියලා කියන්නේ 18x ඍණ 6. 18x ඍණ 6. uv dash ඊට පස්සේ මේක සුළු කරගන්න පුළුවන්. මෙතන ඇත්තටම උත්තරේ ප්‍රමාණවත් භාවයක් තියෙනවා. තව දුරටත් ඕනනම් සුළු කරන්න පුළුවන්. ප්‍රමාණවත් භාවයක් තියෙනවා කියලා ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ වෙනකොට. ඒකට ඕනනම් තව අපිට සුළු කරන්න පුළුවන්. මේක ආවම වර්ගය ගත්තාම 9x වර්ගය දෙගුණයක් මුලේ එක්කෙනාගේ එක්කෙනා දෙගුණයක් එතකොට 3x මුලේ එක්කෙනා අගේ එක්කෙනා ඍණ 1 මෙතන ඍණ වැටුනේ මේක නිසා එහෙම නැත්නම් මේක දාන දැම්මා මේක අපෝ ඍණ වෙනවා ධන අගේ එක්කෙනාගේ වර්ගය එතකොට එකතු කිරීම මේක වැඩි වෙනවා මේ වැඩි වෙනවා මේ වැඩි වුණාම එනවා 36යි x වර්ගය ධන ඍණ 12x 90x ධන 90x ඍණ 30යි. මම මේක සුළු කිරීලා තියෙන්නේ තියෙනවා 2යි 9x වර්ගය ඍණ 6x ධන 1 ධන 36x වර්ගය මෙතන ගත්තොත් එහෙම 90යිනේ 90යි 80යි 78යි නේද? ධන 78x ඍණ 30. සුළු කිරීලා තියෙන්නේ 18x වර්ගය 12x ධන 2 ධන 36x වර්ගය ධන 78x ඍණ 30. උගිරලා තියෙන්නේ 36යි 56යි 57යි x වර්ගය ධන 78න් 12ක් කියනවා නේද ළමයි? මෙතන 12යි මෙතන 78යි නේද? එතකොට කීයද? 6යි 66යි නේ 66යි x ඍණ 28යි. ඔය විදියට එතන උත්තරය අපිට සුළු කරලා ගන්න පුළුවන්. සුළු කරලා ගන්න පුළුවන්. ඊළඟට එකේ හතරවෙනි ගාන තුන්වෙනි ගාන අපි ගමු. තුන්වෙනි ගාන තියෙන්නේ y සමානයි
3x ධන 4 2x ධන 5 u v ළමයි නේද u v මේ ගානේ UV එක දාලා මේ විදිහට මම ඉස්සර රෙකෝඩින් එක ඔන් වෙලා තිබුණේ නැහැ ඒකයි උනේ මේක බලා ගන්නද ඉස්සර රෙකෝඩින් එක රෙකෝඩ් වෙලා තිබුණ නැති හින්දා මේක මම ආයෙ දැම්මේ එතකොට මේක විදිහට බලා ගන්න එතකොට UV ගත්තා U වල මෙතන U ලියා ගත්තා U dash B dash කියලා B අවකලේ ඊට පස්සේ U dash කියලා කියන්නේ මෙයාගේ අවකලය මේ ඊට U වල උඩ තියෙන එකේ 3x ධන 4 කියන අවකලය 3යි ඒකේ v දාගත්තා යට v squared v වර්ගයෙන් බෙදුවා ඒ විදිහට ලියාගත්තාම ඒක සුළු වෙනවා මේ විදිහට සුළු වෙනවා මේ විදිහට සුළු වුණාට පස්සේ මේක දෙවරක් 3යි 6ix 8යි 3යි 6ix ධන මේ මෙතන ඍණනේ තියෙන්නේ මෙයා ඍණ ලකුණින් වැඩි වෙනවා මෙතන ඍණ දාලා ධන වෙලා ධන 15ක් වෙනවා 15යි 3යි 23යි 8යි 15යි වෙනවා මම රෙකෝඩින් එක කරලා තිබුණා ඒකයි උනේ ඊළඟට අපි ගානට මේ 4 වෙනි ගානට යමු මෙතනදී වෙන්නේ dy by dx මෙතන මේක මෙහෙම තියෙන එක අවකලනය කරනවා අවකලනය වෙද්දී 7 තියා sin එකේ අවකලනය cos නේ cos 3x කියලා වැඩි කරාට පස්සේ ඇතුලේ තියෙනවනේ මේක 3x තියෙනවනේ අවකලය යාගෙන් මෙයා වැඩි වෙනවා 3 එතකොට මේ 3 මෙයා නෙමෙයි වැඩි වෙන්නේ. අහමත තියාගන්න. මේ 3 මෙයා වැඩි වෙන්නේ මේ 3යි මෙයයි වැඩි වෙලා මෙතෙන්ට එනවා 21ක්. හරිද? මෙතෙන් එනවා 21ක්. මෙතනදී වෙන්නේ ඍණ ලකුණ මේ ලකුණ තියෙනවා. 9 හොම තියාගත්තා. කොස්සව කලේ ඍණ සයින් ළමයි. කොස්සව කලේ ඍණ සයින්. එතකොට කොහොමද යාද? එතකොට අවකාලය ගත්තාම ඍණ sin 4x ඇතුලේ ඉන්න කෙනාගේ ආයේ මෙයාගේ අවකාලය 4න් වැඩි වෙන්න බෑ. කොහොම 4ක් දාගත්තා. එතකොට මේක ඇතුලේ මෙහෙම ලියාගත්ත ඇතුලේ මෙයාගෙන් වැඩි වෙනවා. මෙයා 9 ඉන්නවා. ඔක සුළු වෙනකොට 21යි cos 3x අඩු කිරීම මෙයයි ධන වෙනවා. 9 වරක් 36යි. sin 4x ඔය තමයි අවසාන උත්තරය. අස්වෙනි ගාන තියෙන්නේ ගාන විතනදී වෙන්නේ function of සිතේක සිතියක් function කියන එක dy by dx මේක ගත්තා 7යි 8 ඍණ 3යි x අර මං ඉස්සෙල්ලාම දාන්න බෑ මොකද 7 බලයනේ 7න් එක කඩුනාම 6යි ඇතුළේ අවකලයෙන් වැඩි වෙනවා ඇතුළේ අවකලය කීයද මේව දැන් අර වගේම දැන් අපි දන්නවනේ අපි වැඩි කරේ
x n තිබුණොත් එහෙම nx n-1 නේ. ඒකම තමයි මේ කරෙත් ඈ. ඒක වෙනසක් නැහැ. ඒකම තමයි කරේ. ඒකම තමයි කරේ. දැන් ඔන්න ආවා. වැඩි කරලා මේකෙන් වැඩි කරනවා. කීයද? ඇතුලේ යව කලින් වැඩි කරනවා. මෙහා. කීයද? ඍණ 15යි x 4 වෙනි බලය. ඒක සුළු කිරිල්ලක් තියෙනවා. සුළු කිරිල්ලක් තියන්නේ. සුළු කිරිල්ලක් තියෙනවා. 15යි. ඒකට 15 මේ ඍණ ලකුණක් කියනවා. 15 සරක් 7 15 සරක් 7 105යි 105යි x 4 වෙනි බලය මේ විදිහට උග ලියාගත්තා. ඒ අවසන් උනේ ඔයගොල්ලන් පේපර් එකේ තියෙන දෙවෙනි ගාන.